Hello everyone. මං හිතන්නේ අද මේ කතා කරන්න යන්නේ ගොඩාක්ම වැදගත් පාඩමක්. මේකෙත් එක කොටසක් විතරයි අද කතා කරන්නේ. මොකද මේක ගොඩාක් ලොකු පාඩමක්. Active voice, passive voice. දැන් සමහරුන්ට නම් මේක හොඳට ඒ කියන්නේ තේරුම් අරගෙන ඉන්නවා. හැබැයි පොඩි පොඩි ගැටලු තියෙන තැන් සමහර අයට තියෙනවා. ඒත් මේක එච්චර මේ හිතන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මම ටොපික් එකේම දාලා තියනවා වගේ මේ පාඩම අමාරුද එන්න අපි ඉගෙන ගමු සරලව කියලා දෙන්නම්. ඇත්තටම මම අද සරලව කියලා දෙන්නම් මොනවද මේ ඇක්ටිව් පැසිව් කියන්නේ කියලා. මේක විභාගවල අනිවාර්ය ප්‍රශ්නයක්. ඒක නිසා මම හිතනවා මේක අතරින්න එපා. මේක කොහොම හරි හොඳට ඉගෙන ගත යුතුමයි. දැන් මේ ඇක්ටිව් දැන් වොයිස් එකක් කියන්නේ මොකද්ද? වොයිස් එකක් කියන්නේ කටහඬක්. ඇක්ටිව් කියන්නේ ක්‍රියාශීලී. ඒ කියන්නේ එතකොට කරන කෙනෙක් ඉන්නවා. එතකොට පැසිව් වොයිස් කියන්නේ දෙයක් සිද්ධ වෙනවා හැබැයි කරන කෙනෙක් නෑ. පැහැදිලිනේ. දැන් ඇක්ටිව් වොයිස් කියන්නේ ඒ කරන කෙනා ඉන්නවා. පැසිව් වොයිස් කියන්නේ කරන කෙනා නෑ. හරි. මුලින්ම බලමුකෝ මේ වාක්‍ය ටිකක් අපි මම මේ වාක්‍ය ටිකක් ගත්තා. අපි මුලින්ම බලමු මේ වාක්‍ය ඇක්ටිව්ද පැසිව්ද කියලා. අංකයකට අපි ඒක කරලා බලමු. දැන් කොහොමද දන්නවද ඇක්ටිව් හොයාගන්නේ? කරන කෙනා ඉන්නවනම් එයා පැහැදිලිවම ඇක්ටිව්. මේ බලන්න පළවෙනි එක my sister usually grows flowers. grows flowers කියන්නේ මල් වවනවනේ. කවුද මල් වවන්නේ? my sister. එහෙනම් කරන කෙනා ඉන්නවා. කරන කෙනා ඉන්නවා නම් මෙයා පැහැදිලිවම කවුද? ඇක්ටිව් වොයිස් එකක් මම මෙතන ලියාගත්ත ඇක්ටිව් A කියලා. එතකොට මට හරි පහසුයි මේක. දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ කියනවා children play at the playground. play සෙල්ලම් කරනවා. කවුද සෙල්ලම් කරන්නේ? childrenලා. එහෙනම් පැහැදිලිවම මෙයත් කරන කෙනා ඉන්නවා. එතකොට මේ වාක්‍යයක් මොකද්ද? active. ඕගොල්ලොත් මේ ක්‍රමයේ හුරු වෙන්න එක ලේසි. ඊළඟට තුන්වෙනි එක බලන්න. ruled. ruled කියන්නේ පාලනය කළා. කවුද පාලනය කළේ? king කාශ්‍යප. එතකොට එහෙනම් මෙයත් active voice එකක්. මේ බලන්නකො දැන් සමහර තැන්වල තියෙනවා trees give us shade. දැන් සමහරු වැරදි විදිහට හිතනවානේ මේ මුලට කතෘ කෙනෙක් කිව්වහම අර ඒගොල්ලෝ ගොඩක් වෙලාට කල්පනා කරන්නේ පණ තියෙන කට්ටිය විතරයි. නමුත් මේ බලන්නකො දැන් මේ දැන් give us shade අපිට සෙවන ලබා දෙනවනේ. කවුද ලබා දෙන්නේ? trees. මේ මෙයා තමයි අපිට ලබා දෙන්නේ. ඒ කියන්නේ ලබා දෙන කෙනා ඉන්නවා. වාක්‍ය මුල ඉන්නවා. එහෙනම් එයා active voice. මේ බලන්නකො තව වර්ධින තැනක්. my grandfather was hospitalized. මගේ සීයා රෝහල් ගත කළා. කවුද රෝහල් ගත කළේ? hospitalize කළේ කවුද? මේ සීයව ගෙනිච්චේ කවුද? කෝ එහෙම කෙනෙක් මේකේ සඳහන් කරලා නැහැ. එහෙම වෙලා නැහැ. එහෙනම් මේ කතෘ කෙනෙක් හිටියයි කියලා මෙයා ඇක්ටිව් වෙන්නේ නැහැ. මෙයා කවුද එහෙනම්? මෙයා පැසිව් වොයිස් එකක්. right? තේරුණානේ මං හිතන්නේ තේරෙන්නේ නැතිනේ ඇක්ටිව් පැසිව් වල වෙනස. එතකොට මම නැවත වතාවක් කිව්වොත් ක්‍රියාවකින් කියන්නේ ක්‍රියාව කරන කෙනා මුල ඉන්නවා නම් වාක්‍ය මුල එයා පැහැදිලිවම ඇක්ටිව් වොයිස් එකක් වෙනවා. එයා එතන නෑ කියන්නේ යම්කිසි දෙයක් සිද්ධ වෙනවා ක්‍රියාව කරන කෙනා මුල නෑ කියන්නේ එයා පැහැදිලිවම පැසිව් වොයිස් එකක් බවට පත් වෙනවා. හරි. මෙන්න බලන්න අපි බලමු දැන් එහෙනම් ඊළඟ පියවර හැටියට මේ කොහොමද ඇක්ටිව් වොයිස් වාක්‍යයක් දුන්නාම පැසිව් වොයිස් කරන්න කියලා. මේක හොඳට බලා ගන්න. මුලින්ම කරන්න ඕනි ක්‍රියාපදය හොයා ගන්නවා. මෙන්න ක්‍රියාපදය cleans. හරිද? පිරිසිදු කරනවා. right? මොනවද පිරිසිදු කරන්නේ? the kitchen. the kitchen. ඒ කියන්නේ ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහන්න ක්ලීන් කරනවා. මොකද්ද ක්ලීන් කරන්නේ? දැන් මෙතනින් අහන ප්‍රශ්නේ තමයි ගන්නෙ. the kitchen. එයා වරගත්තා ඉස්සරහට. ඔන්න the kitchen. ඊට පස්සේ පැසිව් වොයිස් වල නීතියක් තියෙනවා. මේ තියෙනවනේ ක්‍රියාපදය. මේ ක්‍රියාපදේ දාන්න ඕනෙලු past participle verb එකෙන්. දැන් ඒ කියන්නේ අර තුන්වෙනි පේලියෙන්. දැන් අපි සරලවම කියනවා නම් දැන් උදාහරණයක් හැටියට write, wrote, written. ඒ කියන්නේ written එකෙන්. ඒ කියන්නේ ලියනවා, ලිව්වා, ලියලා. ඒක පැසිව් වොයිස් වල නීතියක්. දැන් clean එකේ තුන්වෙනි පේලිය clean නේ. දැන් මෙතනදී ලොකු ගැටලුවක් එනවා. ඒකට හේතුව මේ තියෙන she cleans කියලා වර්තමාන කාලේ වාක්‍යයක්.
මේ ක්‍රියාපදයේ අතීත කාලයක් නෙමෙයිනේ. හැබැයි මෙතන ක්ලීන් කියලා දැම්මහම මේක අතීතයක් වගේ තමයි දැන් මේ පේන්නේ. ඔන්න ඕක නැති කරගන්න ඕන නිසා අපි අරගන්න වෙනවා මෙතෙන්ට helping verb එකක්. තේරුණාද? එතකොට ගන්න තියෙන helping verb තමයි මං කියන්නම් am, is, are, was, were. ඔන්න ඕකෙන් එකක් තමා දාන්න වෙන්නේ. දැන් helping verb එකක් තියෙනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට helping verb එක තියෙන්නේ කොහොමද? මෙන්න මේ ක්‍රියාපදයට කලින් ඉස්සරහා. දැන් මෙතන එහෙම මොනවාක්වත් helping verb එකක් නැහැනේ. කර්තෘ ඉන්නවා, ක්‍රියාපදය තියෙනවා. හැබැයි මේ දෙක මැද්දේ මොනවාක්වත් helping verb එකක් නැහැ. නැති නිසා අපි අරගන්නවා am is හරි was හරි. මේ am is හරි was හරි අරගන්නේ මේ තියෙන වාක්‍යයේ කාල භේදය හොයලා දෙන්න. ඒ කියන්නේ වර්තමානද අතීතද මොකක්ද කියලා හොයලා දෙන්න. මොකද දැන් ක්ලීන් කියලා මෙහෙම දාපු ගමන් අපිට හිතෙන්නේ අතීතයි කියලානේ. නමුත් මේ කලින් වාක්‍ය වර්තමාන කාලයිනේ. හරි. එහෙනම් මේ ක්ලීන්ස් කියන්නේ වර්තමාන කාලයක් නිසා අපි ගන්නේ am is වලින් එකක්. එතකොට the kitchen කියන්නේ එකක්. එකක් හින්දා අපි දාන්නේ is. දැන් is දාපු නිසා මේක වර්තමාන කාලයක්. මේක කියවෙන්නේ කොහොමද? The kitchen is clean. කුස්සිය පිරිසිදු කරනවා. කවුරුද මේක කරන්නේ? කරන කෙනා දාන්න කලින් by කියන එක දාන්න ඕනේ. by she නෙමෙයි අගට එනකොට her ඇය විසින්. right? මේ බලන්නකො දෙවෙනි එක visit. ඔන්න ක්‍රියාපදය හොයාගත්තා. බලන්න යනවා. කොහෙද බලන්න යන්නේ? many places. right? එතකොට අපි මෙතෙන්ට දාගත්තා many places. හැබැයි මේකෙත් අපිට helping verb එකක් නැහැ. මොකද මේ වාක්‍යයේ කාල භේදය හොයා ගන්න ඕන නිසා. visit කියන්නේ වර්තමාන කාලයක්. ඒක නිසා ගන්නවා am is are. many places කියන්නේ ගොඩක්. ගොඩක් නිසා are. ඕක දාපු ගමන් ක්‍රියාපදයේ තුන්වෙනි පේලිය දාන්න ඕනි. visit කියන එක visited. දැන් ගොඩාක් ඒවා සාමාන්‍යයෙන් past participle past කරගන්න සාමාන්‍යයෙන් අපි ed කියන එක තමයි අගට දාන්නේ. visited මෙහෙම visited කළේ කවුද? by children. right? දැන් ඊළඟට බලන්නකෝ අපි බලමුකෝ තුන්වෙනි එක. ඔන්න තුන්වෙනි වාක්‍යය. right? he wrote some books. wrote ලිව්වනේ. මොනවද ලිව්වේ? some books. ඔන්න ඒ ටික මෙතෙන්ට ගත්තා. some books. හැබැයි මෙතනත් helping verb එකක් නැහැ. කර්තෘ ඉන්නවා, ක්‍රියාව ඉන්නවා, අතරමැද verb එකක් නැහැ. ඒක නිසා ගන්නවා am is was were. එතකොට wrote කියන්නේ ලිව්වනේ. ලිව්වා කියන්නේ අතීතයක්. එහෙනම් ගන්න වෙන්නේ was හරි were හරි. හැබැයි some books කියන්නේ ගොඩක් නිසා අපි ගන්නෙ මොකද්ද? were ගත්තේ මේ ක්‍රියාපදයේ අතීත නිසා. දැන් helping verb එක දාලා මෙන්න මේ වචනේ past participle verb එක අපි බලමුකෝ. මුලම කොහොමද? write, wrote, ඊළඟ එක written. මේ ටික පාඩම් කරගන්න වෙනවා. හැබැයි ඊළඟට by he නම් අගට යනකොට him. he නම් අගට යනකොට him. මේ බාන හතරවෙනි එක මේක ගොඩාක් important. they will invite us. invite කරනවා. කාටද invite කරන්නේ? අපිට. දැන් මේ අගටනේ ගිහින් තියෙන්නේ us කියලා. හැබැයි මේක මුලට එනකොට මොකද්ද? we. දැන් බලන්න helping verb එකක් තියෙනවද කියලා. ඔව් am is was ගන්න ඕනේ නැහැ. මෙන්න they කියන්නේ මෙන්න කර්තෘ, මෙන්න ක්‍රියාව. ඒ දෙන්නගේ මැද ඉන්නවා කවුද? will. ඉතින් will තියෙනවා නම් අරගන්න will be. will නම් ගන්නෙ will be. දැන් ඔය වගේ තව තියෙනවා can නම් can be, should නම් should be. මේ වගේ be verb එක දාලා මොකද කරන්න ඕනි? invite කියන එකේ past participle එක invited by they නෙමේ අගට එනකොට them. next one. ඊළඟ එක බලන්න. you can grow plants. grow වවනවා. මොනවද වවන්න පුළුවන් කියලා කියන්නේ? plants කියන එක. හරි. helping verb එකක් තියෙනවා මේ තියෙන්නේ. can කර්තෘයි ක්‍රියාවයි මැද. can නම් can be, will නම් will be. ඊළඟට grow කියන එකේ තුන්වෙනි පේලිය. grow, grew ඉතුරු එක grown. ක්‍රියාපදයේ දාපු ගමන් කර්තෘව දාන්න by you මයි වෙනසක් වෙන්නේ නැහැ. හරි. මං හිතන්නේ ඔයගොල්ලන්ට මම ටෙස්ට් එකක් දෙන්නම් තනියෙන් කරන්න.
මේ ටික කරලා බලමු. මුලින්ම වීඩියෝ එක පෝස්ට් කරලා පොඩ්ඩක් නවත්තලා මේ ටික මුලින් ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා අපි ආන්සර්ස් චෙක් කරලා බලමු. මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට write in passive voice කියලා. හරි. එහෙනම් අපි මේ ප්‍රශ්න ටික ලියාගෙන උත්තර සාකච්ඡා කරමු. වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මුලින් මේ ටික ලියලා උත්තර ලියලා ආපහු ඔන් කරලා බලන්න. හරි. අපි එහෙනම් උත්තර සාකච්ඡා කරමු. බලන්න ෆලෝ කරනවා. මට ලේසි වෙන්න මම අන්ඩර්ලයින් කරගත්තා. මොකද්ද ෆලෝ කරන්නේ? කෝස් එකක්. හෙල්පින් verb එකක් තියෙනවා. කර්තෘයි ක්‍රියාවයි මැද can තියෙනවා. can නම් can be. මේක දාපු ගමන්ම ක්‍රියාපදයේ තුන්වෙනි පේලිය past participle එක. follow නම් followed. ඊළඟට ක්‍රියාපදේ ලියපු ගමන් by I නෙමෙයි යකට එනකොට me. second one. දෙවෙනි එක බලා ගන්න. he watched a drama. watched කළා. මොකද්ද watched කළේ? a drama එකක්. a drama. හැබැයි මේ watch කියන්නේ අතීත කාලයක්. watch කියන්නේ මොකද්ද? අතීත කාලයක්. අතීත කාලයක් නිසා ගන්න වෙන්නේ was හරි were හරි a drama එකක් නිසා was. සාමාන්‍යයෙන් ed දාලා තිබුණොත් past participle එකත් ed මයි. watched ක්‍රියාපදේ දාපු ගමන් කර්තෘ by he නෙමෙයි him. ඊට පස්සේ මේ වාක්‍යයේ තව ඉතුරු වුණා with friends කියලා. ඒ ඉතුරු වෙච්ච දේවල් අපි අන්තිමටම use කරනවා. හරි නේද? right. ඊළඟට බලන්නකො මේ තුන්වෙනි එක. she issued tickets. issued කරනවා. මොනවද issues කරන්නේ? tickets. එහෙනම් දාගත්තා tickets කියලා. එතකොට issued කියන්නේ අතීතයක්. එතකොට ගන්න වෙන්නේ was හරි were හරි. හැබැයි tickets කියන්නේ ගොඩක් නිසා මම අරගත්තේ were. මං කිව්වා ed දාලා තිබුණොත් past participle verb එකත් ed මයි. එහෙනම් issued ක්‍රියාව දාපු ගමන් by කියලා කර්තෘව දානවා. she කියන එක අගට එනකොට her වෙනවා. මේ වාක්‍යයේ ඉතුරු වුණා for drama. for drama. right. ඊළඟට බලන්නකො හතරවෙනි එක. හතරවෙනි එක it drinks milk. drinks කියන්නේ බොනවා. මොනවද බොන්නේ? milk. ඒක ගත්ත මුලට. drink කියන්නේ වර්තමාන කාලයක්. එහෙනම් ගන්න වෙන්නේ am is are. milk කිරි කියන්නේ ගණන් කරන්න බෑනේ. ගණන් කරන්න බැරි සියලුම දේ එකක්. එහෙනම් අපි අරගන්නේ is. දැන් drink කියන එකේ තුන්වෙනි පේලිය. drink, drank ඉතුරු එක drunk. ක්‍රියාපදේ ලියපු ගමන් by it මයි වෙනසක් වෙන්නේ නැහැ. මේ වාක්‍ය අන්තිමටම ඉතුරු වුණා in the morning. ඒ ඉතුරු වෙච්ච ටික අන්තිමටම දානවා. දැන් මේ drink කියලා ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහන්න මොනවද? milk. එච්චරයි. ආයෙ එතනින් එහාට කියවිච්ච දේවල් ලියන්න යන්නේ නෑ මුලට. right? හරි. හරි. ඊළඟ එකත් බලමු. teacher explains the lesson. teacher explains the lesson. explain කරනවා. මොකක්ද explain කරන්නේ? the lesson. දැන් මේ ක්‍රියාපදයෙන් අහන ප්‍රශ්නයක් අහනවනේ. දැන් explain නම් explains කරන්න. මොනවද explains කරන්නේ? the lesson. එන්නේ එච්චරයි ලියන්නේ. එතනින් එහාට ඒවා ලියන්න යන්නේ නෑ. අර උත්තරේට ලැබෙන කොටස විතරයි ලියන්නේ. the lesson. මේකෙත් helping verb එකක් නෑ. explain කියන්නේ වර්තමාන කාලයක්. ඒක නිසා am is the lesson එකක් නිසා is. explain කියන එකේ තුන්වෙනි පේලියේ past participle එක explained by. දැන් මෙහෙම නාම පද තියෙනවනේ ඔය teacher, රුවන්, කමල් ඒවා එහෙම්මමයි වෙනසක් වෙන්නේ නැහැ. teacher ඊට පස්සේ මේ ඉතුරු වුණා for children. හරි. මං හිතන්නේ ගොඩක් තේරෙන්නේ නැති මම මේක සරලව කියලා දුන්නේ. දැන් බලමුකෝ. දැන් මේ එන එක ක්‍රමයක්නේ. මේ එන එක ප්‍රශ්න ව්‍යුහයක්. හැබැයි ගොඩක් වෙලාවට දැන් අද එන්නේ මීට වඩා වෙනස් විදිහකට එනවා. දැන් මෙහෙමත් එනවා ලියන්න කියලා. හැබැයි O level වගේ වෙනකොට මේ ප්‍රශ්න ටිකක් සංකීර්ණ එනවා. මම ඒකේ එක අවස්ථාවක් මෙතනට අරගන්නම්. මේ බලන්න මේ test 2 එකේ write the correct verb in the blanks. මේක සෑහෙන වැදගත් වෙනවා. ගොඩාක් වැදගත් වෙන දෙයක්. right? හරි. ඔන්න බලන්න. few years ago. අවුරුදු කිහිපයකට කලින්. දැන් මේක අතීතයක්. there වරහන් ඇතුලේ තියෙනවා be කියලා. B කියන එකේ තේරුම තමයි ඉන්නවා සිටිනවා කියන එකනේ. එතකොට B කිව්වොත් අපිට ගන්න පුළුවන් මං අර කලින් සඳහන් කළා වගේම මොනවද? am, is, are,
එහෙම නැත්නම් was were කියන ඒවා අරගන්න පුළුවන්. එතකොට දැන් මේක few years ago නේ අවුරුදු කීපයකට කලින්නේ මේක අතීතයි. ගන්න වෙන්නේ was හරි were හරි. හැබැයි be වලට පස්සේ තියෙන්නේ a student එක්කෙනෙක්. ඒක නිසා මෙතෙන්ට දාන්නේ was. එයාගේ නම තමා called රංග. එහෙනම් තාම යන්නේ අතීතයෙන්. he එයා live කියන්නේ ජීවත් වෙනවනේ. ජීවත් වෙන්නේ කවුද? he. එහෙනම් මෙයා active එක්කෙනෙක්. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. live එක මක් කරනවද? lived කරනවා. මෙයා අතීතයි. in a remote village. දුෂ්කර ගමක. he has write many story books. write ලියනවා. කවුද ලිව්වේ? he. ලියපු කෙනා ඉන්නවා. එහෙනම් right එක මක් වෙනවද? right එක written වෙන්න ඕනි එකට හේතුව ඇයි? මේ බලන්න මෙතන මේක කලින් තියෙනවා has කියලා වචනයක්. has කියන්නේ තියෙනවනේ. එතකොට අපි බලන්නකො මේ right කියන්නේ මොකද්ද? ලියනවනේ. එතකොට අපි මේ දෙක එකට කියවන්නකො. ලියනවා තියෙනවා. එහෙම එකක් කවදාවත් අපිට කියවෙන්නේ නැහනේ. අපි මොකද්ද කියන්නේ? ලියලා තියෙනවා. has written. ඒක නිසා තමයි අපි written කියන එක past participle කරලා දැම්මේ. හේතුව have has had තිබුණොත් මේ වාක්‍ය present perfect එකක්. එතකොට have has had තිබුණොත් ක්‍රියාපදේ දාන්නේ past participle කරලයි. තුන්වෙනි පේලියෙන්. ඊළඟට his books publish කළාලු. ප්‍රකාශයට පත් කළාලු. නිකුත් කළාලු. කවුද? කරපු කෙනෙක් නෑ. මෙතන තියෙන්නේ his books. ඔහුගේ පොත්. එහෙනම් මේක මොකද්ද? අතීත කාලයක්. එහෙනම් මොකද කරන්නේ? අපි කියන්නේ අතීතයක් ඒ වගේම passive voice එකක්. passive voice එකක්. එහෙනම් ඕගොල්ලෝ දැනටම දන්නවා passive voice එක මොකද කරන්නේ? helping verb එක දාලා ක්‍රියාපදය past participle වලින් තියෙනවා. ඉතින් අතීතයක්නේ. එතකොට books කියන්නේ ගොඩක්. were. එතකොට publish කියන එකේ තුන්වෙනි පේලිය published ed දැම්මා. ගොඩක් පොත් ප්‍රකාශයට පත් කළා in English ඉංග්‍රීසියෙන්. ඊළඟට many books sell those days. those days කියන්නේ ඒ දවස්වල. sell කියන්නේ විකුණනවා. කවුද විකුණන්නේ? many books. කරන කෙනෙක් නැහැනේ. එහෙනම් මේකත් මොකද්ද? passive voice එකක්. එහෙනම් අනිවාර්යෙන් helping verb එකත් එක්ක ක්‍රියාපදේ මොකද කරන්නේ? තුන්වෙනි පේලියෙන් දානවා. මේකත් උනේ ඒ කාලේ. අතීතයි. many books කිව්වහම ගොඩක්. එහෙනම් ගන්නව මොකද්ද? were. sell කියන එකේ past participle එක sold. ඔච්චරයි. මේව මහ ලොකු දේවල් නෙමෙයිනේ. දැන් බලන්නකො now. now කියන්නේ දැන්. ඔන්න දැන් මේ වර්තමාන කාලයක්. he වරහන් ඇතුලේ be තියෙනවා. මං කිව්වා be තිබුණොත් am is was were තමයි දාන්නේ. එතකොට මේක now නේ. දැන්නේ. එහෙනම් වර්තමාන කාලයක්නේ. අපි ගන්නෙ මොනවද? am is. එහෙනම් he කිව්වහම දාන්නේ මොකද්ද? is. ඊළඟ එක බලන්න. he live in a city. දැන් මේ ඒ කියන්නේ නගරයක. එතකොට දැන් මේක දැන් වෙන වැඩක්නේ. එහෙනම් live කියන්නේ ජීවත් වෙනවා. කවුද ජීවත් වෙන්නේ? he. කරන කෙනා ඉන්නවා. එහෙනම් ක්‍රියාපදේ විතරක් මක් කරනවද? වෙනස් කරන්න. live මක් වෙනවද? lives දානවා. අකට s එකක් දැම්ම. මොකද මේක වර්තමාන කාලයක්. හොඳට මතක තියාගන්න වර්තමාන කාලයක මොකද්ද වෙන්න ඕනි? එක්කෙනෙක් නම් ඉන්නේ කරන්නේ මේ ක්‍රියාව කරන්නේ එක්කෙනෙක් නම් ක්‍රියාපදය බහුවචනයක් කරලා තියන්න. s හරි es හරි ies හරි දාලා තියන්න ඕනේ. එච්චරයි. ඊළඟට a good income හොඳ ආදායමක් get because of his books. මේ තාම යන්නේ වර්තමාන කාලෙන්. මේ වාක්‍යවල කියවිලා නැහැ අතීතයක්. හැබැයි get ලබා ගන්නවා. කවුද ලබා ගන්න? කෙනෙක් නෑ. මෙතන කියලා තියෙන්නේ a good income කියලා විතරයි. හරිද? කෙනෙක් නෑ. කරන කෙනෙක් නෑ. එහෙනම් මේකත් මොකද්ද? passive voice එකක්. හැබැයි වර්තමාන කාලයක්. a good income කියන්නේ එකක් නිසා අපි අර ගන්නවා is get කියන එකේ තුන්වෙනි පේලිය got. right? හරි. එතකොට මම මේ දැන් අද කතා කළේ එක කොටසක් විතරයි. ඕගොල්ලෝ අනිවාර්යෙන් අපේ channel එක මේ ඕගොල්ලන්ගේ channel එක ඇත්තම කතා කරනවා නම් මොකද ඕගොල්ලෝනේ ඉගෙන ගන්න. ඒක නිසා subscribe කරලා තියාගන්න. මතක හිතුව bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ lessons දාපු ගමන් ඕගොල්ලන්ට upload වෙනවා. දැන් මේ part 1 විතරයි කතා කළේ. මේක තව ගොඩාක් තියෙනවා කතා කරන්න. මම ඉස්සරහදී ඉක්මනටම බලාපොරොත්තු වෙනවා මේ videos ඕගොල්ලෝ ළඟට අරගෙන එන්න. ඒක නිසා subscribe කරලා bell icon එක click කරලා මේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මොකද ඉගෙන ගන්නකොට අපි හැමෝටම උදව් කරන්න ඕනි. ඒක තමයි අපේ යුතුයකම. එතකොට තමයි අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ.
ඒක නිසා ඒ වගේ හොඳ පුරුදුත් ඇති කරගෙන ඕගොල්ලෝ මේක හොඳට ඉගෙන ගන්න. ඊළඟ දවසෙත් අනිවාර්යෙන් ජොයින් වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. goodbye.